ආයිබෝන් හැමෝටම අද අපි යනවා ඩුබායි වල තියෙන අද්භූත ගම්මානයක් බලන්න. මේක තියෙන්නේ සාජා වල සාජා මදාම් කියන ප්‍රදේශයේ. සාජා ඉඳන් විනාඩි 60ක පැයක ගමනක් තමයි තියෙන්නේ. අපි ගිහින් බලමු. හරි ලස්සන පැත්තක් මේක. හුදකලා වූ ගම්මානයක් කියනවා. මේක Google එකේ සර්ච් කරත් තියෙනවා. මේක තියෙන්නේ The Ghost Village කියලා. අද්භූත ගම්මානය. ගිහිල්ලා බලමු අපි කොහොමද කියලා. යන්න තියෙන පළාත හරිම ලස්සන පළාතක්. මේක තමයි තියෙන එන්ට්‍රන්ස් එක. මේකට සෙනගෙනවා බලන්න, ගොඩක් අය එනවා බලන්න, ටූරිස්ට්ලා එනවා. මේක තමයි ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව. අපි ගිහිල්ලා බලමු ඇතුළට ඉස්සරහට. අපි දැන් ඉන්නේ ගෝස්ට් විලේජ්. මේක සාජක ඇතුලේ තියෙන්නේ. අතහැරලා ගිය ගම්මානේ. මං කලිනුත් කිව්වේ ඔයගොල්ලන්ට. මේක ඇත්තටම මේ 1970 80 වගේ වෙනකන් හොඳට රන් වෙච්ච ගමක්. මේ හැම ගෙයක්ම බලන්නකෝ, මේ හැම ගෙදරකම සෝලාර් පැනල් හයි කරලා විදුලි බලය, ජලය හැම දෙයක්ම අඩුපාඩුවක් නැතුව හැම දෙයක්ම තිබිලා තියෙනවා. මේක මොන හේතුවක් නිසා අතහැරලා ගියාද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. Google එකේ තියෙන්නේ The Ghost Village කියලා තමයි Google එකේ තියෙන්නේ. පල්ලිය තියෙනවා හැයින්. තව කඩ තියෙනවා. ගෙවල් 25ක් 30ක් විතර තියෙන ලොකු ගෙවල්. 25ක් විතර තියෙනවා. ගෙවල් වල වැලි මට්ටමටකම වහල මට්ටමටකම වැලි පිරීලා සම්පූර්ණයෙන් ගෙවල් වලට යට වෙනකම වැලි ඇවිල්ලා. මං හිතන්නේ මේක මේ වැලි දේශගුණක විපර්යාස නිසා, වැලි ප්‍රශ්නය නිසා මිනිස්සු අතහැරලා ගිහිල්ලා කියලා තමයි හිතන්නේ. මේ අතන තමයි ගමට එන්න තියෙන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඒ හැම දෙයක්ම තියෙනවා. එතකොට පල්ලිය තියෙන පිටිපස්සේ කඩ තියෙනවා. මේ මැද පාර දිගට කඩ හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම වහලා දාලා මිනිස්සු ගිහිල්ලා දැන්. හරි, අපි දැන් යනවා ඉස්සෙල්ලාම හම්බෙන ගේ බලන්න. මේක තමයි ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙච්ච ගමන් ළඟම තියෙන ගේ. මේක තමයි ගේට්ටුව. ඉඩමට ඇතුළු වෙන තියෙන ගේට්ටුව. අපි ගිහිල්ලා බලමු ඇතුළට මොකක්ද කියලා. ඇත්තටම ඉතින් හරිම දුකයි දකින්නකොට. මිනිස්සු කොච්චර ආසාවෙන්ද ගයක් හදාගන්නේ. මේ විනාශ වෙලා තියෙන හැටි බලද්දී ඉතින් හරිම දුකයි. අපිට ඕන නම් කියන දුක තමයි මේ මිනිස්සුන්ට ඇත්තේ. බලන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ජාඩු ගානේ දොරක් ජනලයක්වත් නැහැ. අත්තරම මේක අපි ඇවිල්ලා ඉන්නද මේ ගෙයක් ඇතුළට. ඒකට යන්නේ. බලන්න මේ ගේ මිනිස්සු මං හිතන්නේ මේක දාලා ගිහිලා තියෙන හේතු කවුරුවත් දන්නේ නැහැ තාම මේ ගේ ඇතුලේ. බලන්න මේ ගේ ඇතුලේ වහලේ ගාවට නිකන් වැලි ඇවිල්ලා. වැලි පිරලා තියෙනවා, වහල මට්ටමනකම් වැලි පිරලා තියෙනවා මේ. මේ ප්‍රධාන දොර ගෙදර. මේක ලොකු කාලෙක නෙමේ. මම හිතන්නේ 1970 80 වගේ හදපු ගෙවල් මේ ඔක්කොම. මේ ගෙදර සාලේ මේ සාලේ ඔය මේ හැමතැනම තියෙන්නේ ඒ වගේ අතහැරලා දාපු ගෙවල්. ඇත්තටම මේක 70 දශකයේ 80 දශකයේ වගේ මේ හොඳට රන් වෙච්ච ගමක් මේක. සෝලාර් පැනල් ගහලා හොඳට සමීප ආරක්ෂක කටයුතු හැම දෙයක්ම තියෙද්දි තමයි මේක මේ අතහැරලා දාලා ගිහින් තියෙන්නේ. මේ කඩ හැම දෙයක්ම තියෙනවා මේකේ. පල්ලිය මේ තියෙන්නේ පල්ලිය. මගේ පිටිපස්සෙන් පේන්නේ පල්ලිය. ඒ හැම දෙයක්ම අතහැරලා දාලා තමයි ගිහින් තියෙන්නේ දැන්.
ඇත්තටම මේක මං හොයලා බලද්දි ඇත්තටම මේකට කියන්නේ ගෝස්ට් විලේජ් කියලා. ගෝස්ට් විලේජ් කිව්වට මේකේ භූත බලවේග මුකුත් නැතුව ඇත්ති මං හිතන්නේ. මං හිතන්නේ මේක මේ දේශගුණ විපර්යාසත් එක්ක වැලි කුණාටු නිතරම එන පැත්තක් මේක. වැලි කුණාටු නිතරම එන පැත්තක්. මේ වැලි ඇවිල්ලා තමයි මේ ගෙවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. මේ හැම ගෙවල් ඔක්කොම ඇතුළට එහෙම මිනිසුන්ට ඉන්න බැරි නිසා තමයි ගිහින් තියෙන්නේ කියලා මං හිතනවා. නමුත් මේකට Google එකේ සර්ච් කරලා බලුවත් මේකට තියෙන්නේ The Ghost Village කියලා තමයි මේකට කියන්නේ. සමහර විට එහෙම අద్భుත බලපෑමක් වෙන්නත් පුළුවන්. හරියට කියන්න කවුරුවත් දන්නේ නැහැ. මේක හිස්ටරි එක හොයාගන්න බෑ. Google එකේ සර්ච් කරත් හොයන්න බෑ. ඒක ඒ වුණාට බොහොම මෑත කාලෙක තමයි අවුරුදු 25ක් 30ක් අතුරතම මේක මේ දාලා ගිහින් තියෙන්නේ මිනිස්සු. මේ හැම තැනක්ම එක වගේම හැම ගයක්ම එක වගේම තත්ත්වයක් තමයි තියෙන්නේ. මම දැන් ඉන්නේ ගම මැද පාර දෙපැත්තේ තමයි ගෙවල් තියෙන්නේ. ඔය ඇතින් පේන්නේ කඩ පෙළවල් දිහා තමයි තියෙන්නේ. ගොඩක් මිනිස්සු එනවා බලන්න මේක. ටූරිස්ට්ලා එනවා මේක බලන්න. ඔය දෙපැත්තේ තියෙන්නේ කඩ. මේ පැත්තෙත් කඩ. ඔය වගේ දිගටම තියෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයක් විතර වගේ දිගට තියෙනවා මේක. සෝලර් පැනල් ගහලා උඩ බලන්න සෝලර් පැනල් ගහලා ඔක්කොම කරලා මිනිස්සු දාලා ගිහිල්ලා ඇති. මේක තමයි පල්ලිය ඇතුළටද මේ යන්නේ අපි. පල්ලිය ඇතුළට යනවා. බලමු කොහොමද කියලා. ඒකෙත් කිසිම මනුස්ස වාසයක් නැහැ. හැබැයි ඒක නම් සුද්ධ කරනවා ඇති. ඔව් ඒක නම් සුද්ධ කරනවා වගේ. නැත්තම් වැලි තියෙනවනේ. මේ වටෙත් වැලි හැමතැනම වැලි තියෙනවා. පල්ලිය ඇතුළට නම් වැලි නැහැ. සුද්ධ කරලා මේ කිසිම මනුස්ස වාසයක් පේන්න නැහැ. මේ වටෙත් ගිහිල්ලා බලමු අපි. තව එකක් ඒ වගේ තව ගෙදරකට යන්නේ මේ ප්‍රධාන ගේට්ටුවෙන් දැන් ඇතුළට යන ගෙදර. මෙතන කඩ පෙළක් තියෙනවා. මේ කඩ පෙළක් තියෙනවා. මේ මුළු ගේම යට වෙලා දැන් මේ. ඔය මුළු ගේම යට වෙලා. තාප්ප ගහලා ඔක්කොම කරලා තියෙන ගේවල් ඔක්කොම යට වෙලා. වැලි මේ ගේ භාගයක්ම දැන් යටලා තියෙන්නේ. ඔය එහා පැත්තට පරිකරම් භාගයක්ම යට වෙලා. ඇතුළ බලමු මේ ගේ කොහොමද කියලා. මේ එක කාමරයක්, අන්තිම කාමරයක් ඉතුරුලා තියෙන්නේ. ඒකෙත් භාගයට භාගයක් වැලි ජයල් මට්ටමටම වැලි. මේක තමයි මං හිතන්නේ වොෂ්රූම් එකක් මේ. ඔව් වොෂ්රූම් එකක්.
නම් අපි ගෝස්ට් විලේජ් එකෙන් සමුගන්නවා. සමුගත්තට අපි තව පොඩි දෙයක් බලන්න යනවා. ඕෆ් රෝඩ් මියුසියම් එක බලන්න යනවා. වෙලා ඇති වෙයිද දන්නේ නැහැ. මේ ළඟ තියෙන එකක් තියෙන මදාමල බලමු අපි ගිහිල්ලා ඉස්සරහට. ලෝකේ තියෙන ලොකුම දැන්ට මේ දාවන තත්ත්වයේ තියෙන මේ හැමර් එකක් කොහොමද සයිස් එක මේ අපි වරුණ මහත්තයා ඉන්න ටයර් එක ටයර් එක උස බලන්න මාත් එක්ක බලන්න තියෙන්නේ. අපි උසයි ටයර් එක උසයි. මේක මඩින්න වෙනම ඉනිමගක් නෙමෙයි. වෙනම ලිෆ්ට් එකක් ඕන මේකට නගින්න. මේක අත්‍තරම දැන්ටත් දිනුන තත්ත්වෙන් තියනවා කියලා තමයි ආරංචිය නා. නෑ ඇත්තේ තියෙන්න. මේක යන්න මොකද මේ රටේ ගොඩක් දුරට තියෙන්නේ ලොකුම දේවල්නේ. UAE වල තියෙන්නේ ලෝකේ ලොකුම දේවල්. ඒ හින්දා තමයි මේ මෙතන තියෙන ඔක්කොම ඕෆ් රෝඩ් වාහන ගොඩක් තියෙනවා. පෙන්නන්නම්. යන්න පුළුවන් නම් පෙන්නන්නම්. මේක දැනට ලෝකේ තියෙන ලොකුම හැමර් එක කියලා තමයි ආරංචිය. ඇත්ත නැත්ත ගැන තව පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. නෑ ඇත්තට එන්නද ඉතින් මේ නැත්තම් මේ විදිහට අරක වහලා තියෙනවා අන්න බෑතුනේ. අරකට අල්ලන්න. අරකට අල්ලන්න. අම්මට සේ මේක බලන්න යන්න බෑ පෙන්නන්න. ඒක ඩොජ් එකක්. ඔව් ඒක ඩොජ් එකක්. ඒක නම් හිතන්නේ කවර මේවා කරලා නේද? වීඩියෝ එක අනිත් කැමරා ඇතුළට නම හරි. වාහන ගොඩක් තියෙනවා අපිට දැන් ටයිම් එක පාස් වෙච්ච හින්දා ඔව් මේකේ එළිය තියෙන එක බලමු. ජිප් එකක් මේක ජිප් එකක් ඔන්න බලන්න මේ ජිප් එකයි සාමාන්‍යයෙන් අපි පාරේ දුවන ජිප් එකයි අතර වෙනස. පාරේ දුවන ජිප් එකක් යට නවත්තලා තියෙනවා ඔන්න බලන්න ඒ දෙකේ වෙනස. මේක සාමාන්‍යයෙන් පාරේ දුවන ජිප් එකක්. මේක තමයි මහා ලොකු ජිප් එක. මේකත් දුවන තත්ත්වෙන් තියනවා කියලා තමයි